අටම ස්ථානාධිපති හිමි පල්ලිකම හේමරතන හාමුදුරුවෝ නවලෝක රෝහලේ බාහිර රෝගියාංශයට ඇතුළත් වෙලා ඉද්දී අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරලා රක්ෂිත වන්දනාගාරගත කරලා තියෙනවා. බොහෝ දුරට ඊළඟ නඩු දිනේට මේ සැකකරුවන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පල්ලේගම හේමරතන හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න මෙච්චර කාලයක් ඉන්න ඕනේ නැහැ. අටම ස්ථානාධිපති හිමි විදියට පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට 4 දෙනෙක්ගෙන් සමන්විත පොලිස් ආරක්ෂාව දීලා තිබුණා. SI කෙනෙක්, සාජන් කෙනෙක් සහ PC දෙන්නෙක්. එතකොට හේමරතන හාමුදුරුවෝ අතුරුදන් වෙලා හොයාගන්න බෑ කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ මෙතෙන්දී. මොකද පල්ලේගම හේමරතන හාමුදුරුවෝ ගාව හිටපු පොලිස් නිලධාරීන් බැඳිලා ඉන්නවා රටේ නීතියට. එතකොට එයාලගෙන් අහුණා එයා හාමුදුරුවෝ ඉන්න කොතනද කියලා හොයාගන්න තිබුණා. ප්‍රශ්නේ උනේ පොලිසිය කල් ඇරියා, කල් මැරුවා. කාගේද බලපෑම කියන එක දන්නේ ඒ කට්ටිය තමයි. මේක දැන් හරි උනේ එක ලොකු දෙයක්. මේක වෙන්න තිබුණේ මීට කලින්. රටේ වගකිය යුතු මාධ්‍ය ආයතන කිසි කෙනෙක් මේ ගැන කතා කරේ නැහැ. එකක් සාසනයේ ඉහළ තනතුරක් දරන හාමුදුරුවමක්. මෙච්චර කාලයක් නමක් ඇත කරගත්තේ නැතු කෙනෙක්. ඊළඟ කාරණාව සාසනයට ඇති වෙන අපකීර්තිය. සමහරට මහානායක හාමුදුරුවන්ගේ හෝ නැත්නම් වගකිය යුතු බලධාරියෙක්ගේ බලපෑමක් ආවද අපි දන්නේ නැහැ. හැබැයි අපි හිතුවේ දරුවගේ පැත්තෙන් රටේ නීතිය සැමට සමාන වෙන්න ඕනයි කියන තැන. ළමයෙක් පොඩි කාලේ ඉඳලා හදා වඩාගත්තු තාත්තා. ඒ ළමයව වැඩිවියට පත් වුණාට පස්සේ ඒ ළමයා තාත්තා විසින් දූෂණය කරාට පස්සේ තාත්තා අත්අඩංගුවට ගන්නව නම් පල්ලේගම හේමරතන හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න බැරි කමක් නැහනේ. වැරද්දකට අනුව දඬුවම දෙනවා නම් එතන අම්මද තාත්තද ආයතනයේ ප්‍රධානියාද ශාසනයක ඉහළ තනතුරක් දරනවද කියන එක අදාළ නැහැ. ආයතනය ගැන හිතලා, ශාසනය ගැන හිතලා, රට ගැන හිතලා, අපකීර්තිය ගැන හිතලා, එක පුජ්‍යලයක් ගැන හිතලා වැඩ කරොත් එම වෙන්නේ මේ දේවල් තව තවත් පිරිහීමට පත් වෙන එක සහ පරිහානි වෙන එක විතරයි. නිවුස් එක ලංකාවේ ප්‍රධාන channel පෙන්වුවේ නැතුණාට අල් ජසීරා වගේ විදේශ මාධ්‍ය මේ ගැන ප්‍රවෘත්ති වාර්තා කරා. අපි රජයට සහ මේව කරන නිලධාරීන්ට බලධාරීන්ට යෝජනා කරනවා එක් පුජ්‍යලයේ කරහා විතරක් මේව පරීක්ෂණ පවත්වන්න එපා. දෙතුන් දෙනෙක් දාලා පරීක්ෂණ පවත්වන්න. මොකද මේවා රටේ කැළඹීමක් ඇති කරන, මිනිස්සු අතර නොසන්සුන්තාවයක් ඇති කරන සහ ලෝකයට ප්‍රවෘත්තිමවන කාරණා. ඒ ශාසනය ගැන හිතලා, රට ගැන හිතලා, අපකීර්තිය ගැන හිතලා මේ පරීක්ෂණ නොමග යවන්න හෝ වෙන කෙනෙක්ගේ DNA සමග ළමයිගේ DNA සස්සදලා මේක සමාන නැහැ කියන වගේ තැනකට මේ දේවල් එන්න පුළුවන්. මිනිස්සු අතර කතාවල් නැති වෙන්න පුළුවන්. එක පුජ්‍යලයක් යටතේ මේ පරීක්ෂණ පැවැත්වුවොත් ඒක නිසා වෛද්‍යවරු පරීක්ෂණ කණ්ඩායම් කීපයක් දාලා මේ ගැන පරීක්ෂණ පවත්වන්න. එතකොට රටේ නීතිය හැමෝට සමානයි කියන එක සහ ආණ්ඩුව ශාසනය සුද්ධ වෙනවා. මොකද මේ දේවල් හරියට නොකරොත් මහ එකා හිටගෙන කරනකොට පොඩි උන් පෙරලි පෙරලි කරන තැනට ශාසනයපත් වෙනවා. අපි කියන්නේ පල්ලේගම හේමරතන හාමුදුරුවෝ වැරදි කියලා නෙවෙයි. වැරදිද නැද්ද කියලා තීරණය කරන්නේ පරීක්ෂණ පවත්වුවට පස්සේ අධිකරණයෙන්. අපි කියන්නේ ආන් එතෙන්ට එනකන් මේ දේවල් හරි විදිහට යන්න ඕනේ කියන එකයි. ඊළඟ කාරණාව කපිල චන්ද්‍රසේනගේ මරණය මේ වෙනකොට බෝලයක් වගේ ආණ්ඩුව පැත්තටයි පොහොට්ටුව පැත්තටයි දෝලණය වෙමින් තියෙන්නේ. මේකේ අපිට ගන්න තියෙන කාරණාව තමයි පොහොට්ටුව පැත්තෙන් ආණ්ඩුවට එල්ල කරන චෝදනාව. ඒකට හේතුවක් තියෙනවා. කපිල චන්ද්‍රසේන අත්අඩංගුවේ ඉන්නකොට, බන්ධනාගාරගත වෙලා ඉන්නකොට වාර්තාවක් එළියට ආවා. මහින්ද රාජපක්ෂට 3 පාරක් මිලියන 20 බැගින් තංගාලෙදි දුන්නා කියලා. ඒ වාර්තාවට අනුව තවත් එකක් එළියට ආවා. මේක මේ බලෙන් ලබාගත්තු වාර්තාවක්. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකතුමා බල කරලා තර්ජනය කළා මේක ලියාගත්තා කියලා තව කතාවක් එළියට ආවා. කපිල චන්ද්‍රසේනගේ පැත්තෙන් කියවුනේ කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරයා එළියට ගියපු වෙලාවේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා මේකට මේ විදිහට උත්තර නොදුන්නොත් තමුසෙට බෙල්ලලා දාගෙන තමයි මැරෙන්න වෙන්නේ කියලා තර්ජනය කළා මේ කට උත්තරය ගත්තා කියලා පොහොට්ටුව පැත්තෙන් කතාවක් එළියට ආවා. ඒ කතාව මුල් කරගෙන තමයි මේ වෙනකොට පොහොට්ටුව පැත්තෙන් ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ මේක ආණ්ඩුවේ වැඩක් කියලා. එහෙනම් ආණ්ඩුව මේ වෙලාවේ කරන්න ඕනේ මේ චෝදනාවෙන් ගැලවෙන්න. මේක සියදිවි නසා ගැනීමක්ද නැත්නම් මැරුවද කියන එක හරියට හොයලා බලලා තමන්ට එල්ල වෙලා තියෙන චෝදනාවෙන් නිදහස් වෙන එක. එහෙම හොයාගත්තොත් ආණ්ඩුව බේරිලා මේක ඒ පැත්තට ඇඟිල්ල දික් වෙනවා. හැබැයි බැරි වෙලාවත් ආණ්ඩුවට පරීක්ෂණ පවත්තලා මේක හරියට හොයාගන්න බැරි වුණොත් පොහොට්ටුව පැත්තෙන් විපක්ෂ පැත්තෙන් ආණ්ඩුවට එල්ල කරන චෝදනාව ආණ්ඩුවට බාර ගන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් දේශපාලනයේ ගේම් ගහන්නේ කොහොමද කියලා ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට රාජපක්ෂලාගෙන් ඉගෙන ගන්න
සිද්ධ වෙයි. මොකද මෙයාලා හූ කියන්න හදනකොට අර පැත්තෙන් හූ තියලා හඬ පිට වෙලත් ඉවරයි. රජයේ පැත්තෙන් ගත්තාම රජයේ පැත්තෙත් මේක අඩුපාඩුවක් වෙලා තියෙනෝනේ. මෙච්චර සාක්ෂි තියෙන ප්‍රධාන චූතිතෙක් ආරක්ෂා කරගන්න ආණ්ඩුවට පොලිසියට රජයට බැරි වෙලා තියෙනවා. මේ සාක්ෂි හරියට පරිසම් කරගත්තා නම් මුන් ආරක්ෂාවක් යට තියාගෙන හිටියනම් මේ ප්‍රශ්නේ ඉවර වෙනකන් නඩු අහලා ඉවර වෙනකන් එහෙනම් ආණ්ඩුවට මේක ඇඟිල්ල දික් වෙන්නේ නැහැ. අර රාජපක්ෂක පැත්තෙන් පොහොට්ටුව පැත්තෙන් කලින්ම ඇඟිල්ල දික් කරලා තියෙද්දිත් මෙහෙම වාර්තාවක් එළියට ආවා කියලා. අල්ලාස් කොමිසමෙන් එහෙම දෙයක් වුණේ නැත්තම් එයාලගේ හිතට එකඟ එයාලට තේරෙන්න ඕනේ මෙතන මේක ඇතුලේ ප්ලෑන් එකක් තියෙනවා කියලා. එhmenan ඒ ප්ලෑන් එකට අනුව මොනවා හරි වෙන්න ඉස්සරහට වෙන්න තියෙයි කියන උපකල්පනය මත කපිල චන්ද්‍රසේන ආරක්ෂා කරන්න තිබුණා. හැබැයි වැරද්ද එයාලගේද මෙයාලගේද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි මෙතන ගේම් එකක් ප්ලේ වෙලා තියෙනවා කියලා බැලූ බැල්මට පේන්න තියෙනවා. අනිත් කාරණාව තමයි කපිල චන්ද්‍රසේන සහ කපිල චන්ද්‍රසේනගේ වයිෆ් මීට කලින් අත්අඩංගුවට පත් වෙච්ච වෙලාවේ අපදීල එළිය අරන් තියෙන්නේ අරවින්ද සිල්වා සහ අරවින්ද සිල්වාගේ වයිෆ්. කපිල චන්ද්‍රසේනගේ වයිෆ් සහ අරවින්ද සිල්වාගේ වයිෆ් අක්කයි නංගි. එහෙනම් කපිල චන්ද්‍රසේනගේ වයිෆ් මේ වෙලාවේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් හට පැනලා ඉන්නේ. අප මත ඉන්න කෙනෙක් පිටරටකට පැනට පස්සේ අපේට අස්සම් කරපු දෙන්නා අත්අඩංගුවට ගන්න පුළුවන්. හැබැයි මේ වෙනකන් අරවින්ද සිල්ලවත් එයාගේ වයිෆ්වත් අත්අඩංගුවට අරගෙන නැහැ. මෙතනත් පොඩි ගැටලුවක් තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ මේවා කාගේ පැත්තෙන් වෙන අඩුපාඩුද කියලා. හැබැයි වැරද්දක් අඩුපාඩුවක් මෙතන තියෙනවා කියලා නම් තේරෙනවා. ඒව නිවැරදි කරගෙන මේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බැරි වුණොත් ආණ්ඩුවට අර විපක්ෂෙන් පොහොට්ටුවෙන් රාජපක්ෂවාදීන්ගෙන් එල්ල වෙන චෝදනා ඔක්කොම බාර ගන්න වෙයි.